හායි ළමයි කොහමද මාව ඇහෙනවද බලන්න ටක් ගාලා මැසේජ් එකක් දෙන්න ඇහෙනවද කියලා පුතේ ඇහෙනවද මාව ඇහෙනවද මාව ඇහෙනවද එල්ල කිරි අද සෙෂන් එකේ අපි කරන්නේ වොයිස් එක පොඩ්ඩක් කවුල් ගිහලා 9 වසරේ 10 වසරේ උන් එක කෑ ගැහුවා 10 වසරේ පන්ති එකක් ගිහලා පොඩ්ඩක් කෑ ගැහුණා කටහඬ පොඩ්ඩක් කවුල් ගිහලා ගණන් ගන්න එපා අපි මේ අද සෙෂන් එක දාගත්තේ කවි පන්ති දෙකක් සාකච්ඡා කරන්න එකක් තුරු සෙනග සහ තනපඳුර අනිත් එක සතුට මේ කවි පන්ති දෙක සාකච්ඡා කරාම නිදහස් කවියේ දෙවෙනි තරංගයේ කවි පන්ති 9ම සාකච්ඡා කරලා ඉවර වෙනවා. මං නිදහස් කවියේ දෙවෙනි තරංගයේ කවි පන්ති 7ක් මේ පහුගිය ටිකේ සාකච්ඡා කරා. හැබැයි එකකවත් රසාස්වාදයක් ඔයාට ලියන්න දුන්නේ නැහැ. රසාස්වාදය ලියුවෙත් නැහැ මම රසාස්වාදයක් දුන්නෙත් නැහැ. මේ කවි පන්ති දෙකත් කරලා ඉවර වෙලා මම මේ සතියේ ඕගොල්ලන්ට කවි පන්ති 9ම රසාස්වාද 9 ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින්ට දානවා ෆිසිකල් ළමයින්ට කොහොමත් ඒක ක්ලාස් එකේ හම්බ වෙනවා. ඊට පස්සේ අපි නිදහස් කවියේ දෙවෙනි තරංගේ විචාර ප්‍රශ්න පහක් සාකච්ඡා කරනවා. ඒ පහ සාකච්ඡා කරාම නිදහස් කවියේ දෙවෙනි තරංගය ඉවර වෙනවා. ඊට පස්සේ අපි නිදහස් කවියේ පළමු තරංගයට යනවා. හරිද? අද අපිට තියෙන්නේ තුරුසෙන ගහ තනපදුර කියන කවි පන්තියයි සතුට කවි පන්තියයි අපි මුලින්ම තුරුසෙන ගහ තනපදුර කියන ආර්යවංශ රණවීර කවියගේ කවි පන්තිය කරලෙමු. මම ඕගොල්ලන්ට කවි පන්තියේ PDF එකකුත් දැම්මා. ඔයාලා ගාව ගෙදර නූතන පද්‍යය අච්චුවතත් ඇති. කොහොම හරි කමන්නේ කවි පන්තියක් ගන්න අතට අරගෙන අපි පළවෙනි වතාව කියවලිමු. කියවන මාත් එක්ක කියවන්න ඕන හොඳේ. කියවන්න. තුරුසෙන ගහ තනපදුර. තනපදුරක් මි මතු වෙමි බිම් ගැබෙන්. දුබල නොගැඹුරු මුල් මතින්. තුරු බොහෝ උස්ය මට වඩා. ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ. දකිති බොහෝ දුර විඳිති සුළං සුව. කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රීයව. මැඩෙමි ගෝකුරේන ඉලෙමි හොඹුවලින ගව මහිස. වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස. තා පාරක් කිය. තන පඳුරක් මි මතුවෙමි බිම් ගැබින්. දුබල නොගැඹුරු මුල් මතින්. තුරු බොහෝ උස්ය මට වඩා. ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ. දකිති බොහෝ දුර විඳිති සුළං සුව. කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රීයව. මැඩෙමි ගෝකුරෙන ඉලෙමි හොඹුවලින ගව මහිස. වැඩෙමි යලි සරුව වසමි වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස. රයිට්. දැන් මුලින්ම අපි සාකච්ඡා කරන්න යමු. ළමයි කවි පන්තියේ නම තුරුසෙන ගහ තනපඳුර. මේ වගේ නමක් දකිනකොටම අපිට තේරෙන්න ඕනේ මේකේ තියෙනවා කියලා මොකක් හරි මේ සංකේතාර්ථයක්. අර ඊයේ කතා කරපු කවි පන්ති දෙක වගේම තමයි. මේ කවි පන්තියත් සංකේතාර්ථ ගොඩක් කැටි කරගන්නපු කවි පන්තියක්. තුරුසෙන ගහ තනපඳුර. තුරුසෙන ගහ තනපඳුර. මේ කවි පන්තිය රචනා කරන්නේ ආර්යවංශ රණවීර කවියා. ආර්යවංශ රණවීර කවියගේ නිර්මාණවල ආර්ය වංශ රණවීර කවියගේ නිර්මාණවල කැපිපේන ලක්ෂණයක් තියෙනවා. මේ කවියා සමාජ ප්‍රපංචයන් සමාජ ගැටලු සමාජ අර්බුද විශ්ලේෂණය කරමින් සමාජ විශ්ලේෂණ කවි රචනා කරපු කවියෙක්. මොන කවිද? සමාජ විශ්ලේෂණ කවි රචනා කරපු කවියෙක්. සාමාන්‍යයෙන් නිර්මාණකරුවෝ සමාජයේ විශ්ලේෂණය කරනකොට පුතේ ඒ සමාජයේ තියෙන ගැටලු වලට පිළිතුරු යෝජනා කරන එක නෙමෙයි කරන්නේ. ඒක සාහිත්‍ය නිර්මාණකරුවගේ කාර්යභාරය නෙමෙයි.
සාහිත්‍ය නිර්මාණකරුවෝ කරන්නේ සමාජ ගැටලු විශ්ලේෂණය කරන එක. මෙන්න මෙහෙම ගැටලුවක් මේ සමාජයේ තියෙනවා. තියෙනවා කියලා කතා කරනවා. ගැටලුව පෙන්නනවා. ගැටලුව පෙන්නලා උත්තරේ හොයාගන්න තැන හිස්තැනක් තියෙනවා කාටද? එයාගේ රසිකයන්ට. ඒ කියන්නේ මේ ගැටලු වලට උත්තර හොයන්න ඕන අපි. පැහැදිලිද දැන්? පරමල් කවි පන්තියේ සමාජ ගැටලුවක් සාකච්ඡා කළා. ගැටලුව තමයි වැඩිහිටි පරම්පරාව සහ තරුණ පරම්පරාව අතර තියෙන පරම්පරා ඝට්ටනය. ඒ ගැටලුව සාකච්ඡා කරද්දී කවිය පෙන්නුවා මේ ගැටලුවට උත්තරයක් ගන්නව නම් ගන්න තියෙන්නේ මේ පරම්පරා ඝට්ටනය නැති කරගන්න එකෙන් කියලා. එතනින් එහාට ඒ වැඩේ තියෙන අපේ අතේ. මෙතනත් ඒ වගේ තමයි. ආර්යවංශ රණවීර කවිය ටිකක් වාමාංශික නැඹුරුවක් වෙන කවි රචනා කරලා තියෙනවා. වාමාංශික කියන්නේ දේශපාලනික වශයෙන්. ඒ කියන්නේ මේ ඉස්සර මතයක් තිබ්බා දැන් කලාව කියන එක සාහිත්‍ය කලාවත් ඇතුළු කලාව කියන එක කලාවේ භාවිතාව කුමක් වෙනුවෙන්ද කියන ප්‍රශ්නේ කලාකරුවන්ට කලා විචාරකයන්ට නිර්මාණකරුවන්ට නිර්මාණ විචාරකයන්ට රසිකයන්ට තිබුණු ප්‍රශ්නය මොකද්ද කලාවේ භාවිතාව කුමක් වෙනුවෙන්ද කලාව තියෙන මොකටද කිව්වහම ඒකට විවිධ උත්තර ආවා කලාව තියෙන රසවින්දනය කරන්න නේද කලාවෙන් ආගම කලාව සාහිත්‍යයෙන් ආගම පවත්වාගෙන යනවා දේශපාලනය කරනවා මෙහෙම තිබ්බා. ඒතර ඒ අතරේ අවසානයේට ආපු ප්‍රබල මතවාදයක් තමයි කලාව තියෙන්නේ කිසිම දෙයක් වෙනුවෙන් නෙවෙයි කලාව තියෙන්නේ කලාව වෙනුවෙන්. කලාව උදෙසාය කියන මතය. 1970 දශකයෙන් පස්සේ ඔය මතය ටිකක් වෙනස් වෙන්න ගත්තා. වෙනස් වෙලා කලාව වෙනුවෙන් කියන තැනින් අයින් වෙලා කලාව සමාජය වෙනුවෙන් කියන තැනට ආවා. ඒතකොට කලාකරු උත්සාහ කරා තමන්ගේ නිර්මාණ සාහිත්‍ය කලාවෙදිත් ඒ වගේමයි. තමන්ගේ නිර්මාණ සමාජය වෙනුවෙන් නිර්මාණ බවට පත් කරගන්න බොහෝ නිර්මාණකරු උත්සාහ කළා. ඒත් එක්කම නිර්මාණවල පොඩි වෙනස්කම් ටිකකුත් දකින්න ලැබුණා. එතන තමයි විශේෂයෙන්ම සමාජ විශ්ලේෂණය කියන කාරණය නිර්මාණ ඇතුළට එන්නේ. සමාජයේ තියෙන ගැටලු, ප්‍රශ්න, අර්බුද නිර්මාණ ඇතුළේ සාකච්ඡා කරන්න පටන් ගන්න එතනදී. දැන් එතකොට ආර්යවංශ රණවීර කවියා තමන්ගේ නිර්මාණවලදී එවන් සමාජ ගැටලු සාකච්ඡා කරනවා. උදාහරණයක් සමාජයේ තියෙන සමාජ ස්තරායනය. එහෙම නැත්නම් අපි එකට තව වචනයක් කියනවා පන්ති විෂමතාව කියලා. මේ වචන දෙක හොඳට මතක තියාගන්න. සමාජ ස්තරායනය. මේ සමාජය ස්තරවලට බෙදලා තියෙනවා. ස්තරායනය. ඒකට සමාන පදයක් තමයි පුතේ පන්ති විෂමතාව. සමාජයේ පන්ති වලට බෙදලා තියෙනවා. බෙදිලා තියෙනවා විෂමතාව. කොහොමද සමාජයේ පන්ති වලට බෙදෙන්නේ? ප්‍රධාන පන්ති දෙකකට අපිට ඕන සමාජය වෙන් කර ගන්න පුළුවන්. එකක් ධනපති පන්තිය. අනිත් එක නිර්ධන පන්තිය. ධනයට අධිපති පන්තිය. ධනය පාලනය කරන පන්තිය සහ පාලනය කරන්නේ නෙවෙයි. Tamanට ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් තරම් ධනයක් නැති පන්තිය. සමාජ විද්‍යාත්මකව තව ටිකක් දුරට මේ නිර්වචනය පුළුල් කරගත්තොත් මේ වර්ගීකරණය අපිට තව ස්තර 3කට ගන්න පුළුවන්. ධනපති පන්තිය, නිර්ධන පන්තිය සහ මධ්‍යම පන්තිය කියලා. તો මේ පන්ති බෙදීම සිද්ධ වෙන්නේ මොනවා හරහාද? ප්‍රාග්ධනය හරහා. සමාජ පන්ති අතර වෙනස්කම් අඳුරගන්නේ ප්‍රාග්ධනය හරහා. ප්‍රාග්ධනය මිනිසු ගාව තියෙන දේවල් ප්‍රාග්ධනය හරහා තමයි සමාජ පන්ති අතර වෙනස්කම් අඳුරගන්නේ. ප්‍රාග්ධනයේ වර්ග දෙකයි. එකක් මූල්‍යමය ප්‍රාග්ධනය. එහෙම නැත්නම් භෞතික ප්‍රාග්ධනය. මූල්‍යමය කියන්න පුළුවන් භෞතික කියන්න පුළුවන්. භෞතික කියන වඩා ගැළපෙනවා. අපි දැන් මේක ලියාගත්තේ කොහොමද තියමු? මූල්‍යමය ප්‍රාග්ධනය. අනිත් එක තමයි සමාජ ප්‍රාග්ධනය. මූල්‍යමය ප්‍රාග්ධනය සහ සමාජ ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධනය වර්ග දෙකක් තියෙනවා. මූල්‍යමය හෝ සමාජ ප්‍රාග්ධනය වැඩිපුරම තියෙන අය ධනපති පන්තියට අයිති වෙනවා. මූල්‍යමය සහ සමාජ ප්‍රාග්ධනය අඩුවෙන්ම තියෙන අය එහෙම නැත්නම් මේ ප්‍රාග්ධනය නැති අය නිර්ධන පන්තියට බෙදා ගන්න. මූල්‍යමය සහ සමාජ ප්‍රාග්ධනය මැද තියෙන අය මධ්‍යම පන්තියට එනවා. කොහොම තමයි මේ සමාජය වර්ගීකරණය කරන්නේ. දැන් අපි උපදිනකොට අපි උපදින්නේ ධනපති පන්තියේද ධනපති පන්තියේ පවුලකද
මධ්‍යම පන්තියේ පවුලකද එහෙම නැත්නම් නිර්ධන පන්තියේ පවුලකද කියන කාරණය අපේ තෝරා ගැනීමෙන් පරිබාහිරව තියෙන දෙයක්. ආගමික මතවාද අනුව නම් ඕවට උත්තර තියෙනවා. ක්‍රිස්තියානි ආගමට අනුව අපි ඉපදිලා තියෙන පවුලේ ඉපදිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. ඉස්ලාම් ආගමට අනුව ගත්තත් ඒහා සමාන අර්ථයක් කියන්නේ දෙවියන්ගේ කැමැත්ත. අපිව මෙතන තියලා තියන්නේ දෙවියෝ. බෞද්ධ ආගමට අනුව ගත්තාම කර්මඵල විපාක. සංසාරේ පුරාවට අපි විසින් රැස් කර ගන්නා ලද කුසල අකුසල කර්මවල ඵලය විදියට අපි මෙතන ඉපදිලා තියෙනවා. මේවා ආගමිකව අපි ගන්න මේ විසඳුම්නේ. ආගම දේශපාලනෙන් එළිය තියලා දේශපාලන මතවාදයක් විතර අරන් බැලුවොතින් අපි මේ සමාජයේ අපි දැන් ඉපදිලා ඉන්න පවුලේ උපදින්නේ අහඹුවක් ලෙස. එතන අහඹුවක් ලෙස අපි සමාජ පවුලක ඉපදුනහම සමාජයේ තියෙන දැන් මං අපේ අම්මගේ තාත්තගේ පුතා වෙලා ඉපදුනහම ඒක අහඹුවක් ලෙස ඉපදුනහම අපේ අම්මගේ තාත්තගේ සමාජ පන්තිය මට නිකම්ම හම්බ වෙනවා. අපේ අම්මයි තාත්තයා ධනපති පන්තිය නම් මං එයාලගේ දරුවා වෙලා ඉපදුනහම මමත් ධනපති පන්තිය ළමයි. අපේ අම්මයි තාත්තයි මධ්‍යම පන්තිය නම් මම එයාලගේ ළමයා වෙලා ඉපදුනහම මම මධ්‍යම පන්තිය ළමයි. අපේ අම්මයි තාත්තයි නිර්ධන පන්තිය නම් මම එයාලගේ ළමයා වෙලා ඉපදුනහම මම නිර්ධන පන්තිය ළමයි. ධනපති පන්තියේ ඉපදුනහම මට ගොඩක් සැප පහසුකම් හම්බ වෙනවා. මධ්‍යම පන්තියේ ඉපදුනහම ඊට වැඩිය අඩු සැප පහසුකම් හම්බ වෙනවා. නිර්ධන පන්තියේ ඉපදුනහම මට සැප පහසුකම් නැති වෙනවා. ඒතර ඒක මගේ වරදකින් හම්බ වෙන එකක් නෙවෙයි. මගේ වරදක් නිසා හරි මගේ මහන්සියක් නිසා හරි ලැබෙන එකක් නෙවෙයි. උපතින් මට සමාජයේ පන්තියක් උරුම වෙනවා. ඒ පන්තියට අනුව මට දේවල් ලැබෙන නොලැබෙන එක තීරණය වෙනවා. උපතින් පන්තියක් උරුම වෙනවා. ඒ පන්තියට අනුව ලැබෙන නොලැබෙන එක තීරණය වෙනවා. ඒතකොට ධනපති පන්තියේ කෙනෙකුට ලැබෙන පහසුකම් ටික මම ඉගෙන ගන්න කාලේ මට ලැබුණේ නැහැ. මොකද මම මධ්‍යම පන්තිය නිසා. එතකොට එහෙම වෙන එකේ අසාධාරණයක් තියෙනවා. මගේ හොඳම යාළුවා හිතන්න මගේ හොඳම යාළුවා ඉන්නවා ධනපති පන්තියේ. එයාගේ අම්මට තාත්තටයි ලොකු භෞතික ප්‍රාග්ධනයක් සහ සමාජ ප්‍රාග්ධනයක් තියෙනවා අපේ අම්මට තාත්තටයි වඩා. මම මධ්‍යම පන්තියේ. මගේ යාළුවගේ පාසල් ගමන මගේ පාසල් ගමනට වඩා පහසුයි. මගේ යාළුවා එයාලගේ පෞද්ගලික වාහනෙන් පාසල ගාවට එක්කගෙන එනකොට මම CTB බස් එකේ සීසන් එකට ඉස්කෝලේ යනවා. මගේ ගමනට වඩා එයා ගමන පහසුයිනේ. එතකොට ගිහිල්ලා දෙන්නම ඉගෙන ගන්න එකම ඉස්කෝලේ එකම පාඩම් ටික එකම ටීචර්ස්ලාගෙන්. හැබැයි එයාට වඩා මට ගොඩක් මහන්සි පාඩම් පටන් ගද්දි. ඒක අසාධාරණයි. ඔන්න ඕකට අපි කියනවා සමාජ අසාධාරණය කියලා. එතකොට සමාජ අසාධාරණය නිර්මාණය වෙන මොකක් නිසාද? සමාජ අසාධාරණය නිර්මාණය වෙන මොකක් නිසාද? සමාජ අසාධාරණය නිර්මාණය වෙන්නේ සමාජ ස්තරායනය නිසා. එහෙම නැත්නම් පන්ති විෂමතාව නිසා. ඒ අසාධාරණය නිර්මාණය වුණේ පන්ති විෂමතාව නිසා. ඒ අසාධාරණය නිර්මාණය වුණේ සමාජ ස්තරායනය නිසා. මෙහෙම ධනපති පන්තිය, මධ්‍යම පන්තිය, නිර්ධන පන්තිය කියලා පන්ති තුනක් නැති වුණා නම් හැමෝම එක මට්ටමේ හිටියනම් එහෙනම් අසාධාරණයක් නැහැ. සමාජවාදයේදී අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන පූර්ණ කොමියුනිස්ට් සමාජවාදී රාජ්‍යයක් කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. පන්ති නැහැ. හැමෝම එක පන්තියේ. හැමෝටම එක සමාන වත්කම්. හැමෝටම එක සමාන ප්‍රාග්ධනයක්. එක සමාන භෞතික ප්‍රාග්ධනයක්, එක සමාන සමාජ ප්‍රාග්ධනයක්. ඒතර කාටවත් අමතර වාසියක් හම්බෙන්නේ නැහැ. අමතර අවාසියක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ සංකල්පය સિદ્ધාන්තයක් විදිහට සයින්දාන්තිකව තියෙන සංකල්පයක් මිසක් මේ පොළවේ යථාර්ථයක් කරන්න පුළුවන් සංකල්පයක් නෙවෙයි. මම නම් හිතන්නේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට මේ ඇත්තට මූණ දෙන්න වෙනවා. මොකද ඇත්ත? පන්ති විෂමතාවක් තියෙනවා. ඒ පන්ති විෂමතාව නිසා සමාජ අසාධාරණ නිර්මාණය වෙනවා. අසාධාරණට ලක් වෙන්නේ කවුද? ධනපති පන්තියද නිර්ධන පන්තියද? අසාධාරණට ලක් වෙන්නේ නිර්ධන පන්ති අය. ඊට පස්සේ මධ්‍යම පන්ති අය. මෙන්න මේ සමාජ පන්ති විෂමතාව ගැන කවි රචනා කරපු කවියෙක් තමයි ආර්යවංශ රණවීර කියලා කියන්නේ. එයාගේ නිර්මාණයක් තියෙනවා ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කියලා. ඒ ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කියන ආර්යවංශ රණවීර කවියගේ නිර්මාණයේදී එයා සාකච්ඡා කරන්නේ මේ පන්ති විෂමතාවම තමයි.
එතනක් තියෙන සංකේත භාවිතය. එයා ගේ කුරුල්ලන්ගෙන් සංකේතවත් කරනවා ධනපති පන්තිය. වී කුරුල්ලන්ගෙන් සංකේතවත් කරනවා නිර්ධන පන්තිය. එතකොට මේ කුරුල්ලන්ගේ හැසිරීම රටාව ගත්තාම, චර්යා රටාවන් ගත්තාම, ඒ කුරුල්ලන්ගේ කුරුළු ජීවිත ගත්තාම ඒ ජීවිතවලින් මේ සමාජ පන්තිවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවල ලක්ෂණ පිළිබිඹු වෙනවා. ඒ නිසා ආර්යවංශ රණවීර කවිය ප්‍රචලිත වෙන පුතේ ස්වාභාවික පරිසරයේ විවිධ සංසිද්ධි ඇසුරු කර ගනිමින් ස්වාභාවික පරිසරයේ විවිධ සංසිද්ධි ඇසුරු කර ගනිමින් මානව සමාජය විශ්ලේෂණය කරන කවියෙක් විදියට ස්වාභාවික පරිසරයේ විවිධ සංසිද්ධි ඇසුරු කර ගනිමින් මානව සමාජය විශ්ලේෂණය කරන කවියෙක් විදියට ආර්යවංශ රණවීර කවියා ඉස්මතු වෙන කැපිල පේනවා. එතුමගේ තුරුසන ඝාතන පඳුර කවි පන්තියක් ඒ වගේම කවි පන්තියක්. ତොර අර ගේ කුරුල්ලෝ දැන් ඒව ලියන්න ඕනේ හරිද? ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කවි පන්තිය වගේමයි තුරුසන ඝාතන පඳුර කවි පන්තියක්. මේ කවි පන්තියෙත් ඒ වගේම සංකේතාත්මකව පන්ති විෂමතාව සාකච්ඡා කරනවා. මේක තුරුසෙනක කියලා සංකේතවත් කරන්නේ ධනපති පන්තිය. එහෙම නැත්නම් සමාජයේ වෙසෙන ඇති හැකි අය. භෞතික ප්‍රාග්ධනය, මූල්‍ය ප්‍රාග්ධනය සහ සමාජ ප්‍රාග්ධනය බහුල හොඳින් තිබෙන අය. යහමින් තිබෙන අය. තමයි සංකේතයට ගේන්න මොකක් කියලාද? තුරුසෙනක කියලා. තනපඳුර කියලා සංකේතවත් කරන්නේ සමාජ ප්‍රාග්ධනය හෝ මූල්‍යමය ප්‍රාග්ධනය අවම මට්ටමක තියෙන දිරිඳු අය. ඒ කියන්නේ සමාජයේ පීඩිත පන්තිය. නැත්තම් නිර්ධන පන්තිය. තුරුසනකින් ධනපති පන්තිය, තනපඳුරෙන් නිර්ධන පන්තිය නැත්තම් පීඩිත පන්තිය සංකේතවත් කරනවා. මේ සංකේතවත් කරන මේ අදහස් ඉදිරිපත් කරනකොට කවියා හරිම නිර්මාණශීලී මාර්ගයක් අනුගමනය කරනවා. හොඳට මතක තියාගන්න මම කලිනුත් කියලා තියෙන ඕගොල්ලන්ට. නිර්මාණයකදී වැදගත් වෙන්නේ ඒ නිර්මාණේ කරුව කියන දේ නෙවෙයි. කියන දේ වැදගත්. හැබැයි ඊට වැඩිය වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? ඒ දේ කියන විදිය. නිර්මාණයකදී වඩා වැදගත් වෙන්නේ කියන දේ නෙවෙයි. ඒක කියන විදිය. නිර්මාණශීලීව කියන්න ඕන. අමුවෙන් කියලා හරියන්නේ. දැන් මේ කවි පන්තියේදී කවියා ඊටාම නිර්මාණශීලීව තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. හරිම නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා. මේ කවියේදී කවිය කතකයා බවට පත් කරන්නේ කවද දන්නවද? කතකයා බවට පත් කරන්නේ තන පඳුරක්. ඒ කියන්නේ නිර්ධන පන්තිකයෙක්. කතකය කවුද? නිර්ධන පන්තිකයෙක්. ඒ නිර්ධන පන්තිකය තමයි ඇවිල්ලා අපට එයාගේ කතාව කියන්නේ. තන පඳුර. එයා මුලින්ම ඇවිල්ලා අපට එයාව හඳුන්වා දෙනවා. තන පඳුරක් මි අපට හඳුන්වා දෙන කොහොමද? තන පඳුරක් මි. මම තන පඳුරක්. මතුවෙමි බිම් ගැබෙන්. මම මේ පොළොව ගැබේ මතුවෙන්නේ. සාහිත්‍ය නිර්මාණවල සාමාන්‍ය බිම පොළොව කියන්නේ සංකේතයක් ළමයි. හැමෝටම පෑගෙන්නේ පොළොව. හැම දෙයකටම වඩා යටින් තියෙන්නේ පොළොව. හැම දෙයක්ම දරාගන්නේ පොළොව. හැම දෙයකින්ම පීඩාවටපත් වෙන්නේ පොළොව. බර උසුලාගෙන ඉන්න පොළොව. පීඩිතයා පොළොව. දැන් මේ තනපඳුර වඩා සමීප කොහෙටද? පොළොවට. මතුවෙමි බිම් ගැබෙන්. මම මතුවෙන්නේ පොළොව ගර්භයෙන්. දුබල නොගැඹුරු මුල් මතින් මගේ මුල් දුබලයි. මගේ මුල් නොගැඹුරුයි. මේ මුල් කියන්නේ සංකේතයක්. මුල් වලින් සංකේතවත් කරන්නේ මෙන්න මෙයා ප්‍රාග්ධනය. නිර්ධන පන්තිකයට තියෙන්නේ ඊටාම අවම අඩු ප්‍රාග්ධනයක්. එයාලට වැඩිපුර සල්ලි නැහැ. සුව පහසු ගෙවල් නැහැ. ඉතුරු කරපු ධනය නැහැ. රත්තරම් බඩු නැහැ. යාන වාහන නැහැ. ෆික්ස් ඩිපොසිට් නැහැ. ඉන්වෙස්ට්මන්ට් නැහැ. ආයෝජන නැහැ. ස්ථාවර තැන්පතු නැහැ. ඉතිරි කිරීමේ ගිණුම් වල සල්ලි නැහැ. ලයිෆ් ඉන්ෂුරන්ස් නැහැ. ජීවිත රක්ෂණ නැහැ. ඉහළ පැලැන්තිය යාළුවෝ නැහැ. සමාජ බලය තියෙන මිනිස්සු ඒගොල්ලන්ට නැහැ යාළුවෝ.
ඒ නිසා ඒගොල්ලොන්ගේ ජීවිතය හරිම දුර්වලයි. ඔයා හිතන්න මුල් නොගැඹුරු දුබල තනපඳුරක් අපිට ඇඟිලි දෙකකින් අල්ලලා ගලවන්න පුළුවන්. පයින් ගහලා උගුලලා දාන්න පුළුවන්. වේලි කාලයක් ආවතින් දවස් දෙක තුන පායනකොට මුලින්ම මැරෙන්නේ තනකොළ. ගම් වතුරක් ආවතින් වතුරට යට වෙලා මැරලා යන්නේ තනකොළ. හරක්ට ඌරන්ට එළහරක්ට මීහරක්ට මිනික්සුන්ට පෑගෙන තනකොළ. ඒ පෑගුරම නිකම්ම ගැලවිලා යන්නේ තනකොළ. ඇයි ඒ? මුල් නොගැඹුරුයි. මුල් දුබලයි. තනකොළ ගසක මුල් නොගැඹුරු හා දුබල වන්නේ යම්සේද නිර්ධන පන්තිකයා සතුව තිබෙන සමාජමය මූල්‍යමය ප්‍රාග්ධනය දුබලයි. එතකොට තනපඳුරකට පරිසරයෙන් එල්ලවන අභියෝගයන් වලට මුහුණ දීමට අපහසු වන්නේ යම්සේද එසේම පීඩිත පන්තිකයාට සමාජයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම අපහසුයි. හේතුව තනපඳුරේ මුල් නොගැඹුරුයි දුබලයි පීඩිත පන්තිකයාගේ ප්‍රාග්ධනය නොගැඹුරුයි දුබලයි දුර්වල ප්‍රාග්ධනයක් සමාජ ප්‍රාග්ධනයක් නෑ මුල්ල මේ භෞතික ප්‍රාග්ධනයක් නෑ. ඒ නිසා ඉක්මනට ඒගොල්ලෝ අසරණ වෙනවා. නිකන් කල්පනා කරලා බලන්න. එදා වේල හම්බ කරගෙන කරන පවුලක් ගත්තොත් ඒ සල්ලි හම්බ කරන්න තාත්තා සතියක් ලෙඩලා හිටියොත් ඉතින් ගෙදර මිනිසුන්ට කන කරුගස් තියන්න කන්න ඕන. එදා වේල හම්බ කරනකනේ මාස් පඩිකාරයෙක් ගන්න මාසෙ පඩිය ගන්න මිනිස්සෙක්. මාසයක් දෙකක් පඩිය හිර වුණොත් පඩි ගන්න බැරි වුණොත් ඒගොල්ලෝ අර්බුදයකට මුහුණ පානවා. ඒකට හේතුව ඒගොල්ලෝ ගාව තැම්පත් ධනයක් නැහැ. ඒගොල්ලෝ ගාව ප්‍රාග්ධනයක් නැහැ. මුල් දුබලයි නොගැඹුරුයි. ඒකට තන පඳුරේ මුල් වලට සමාන කරනවා. නිර්ධන පන්තිකයාගේ ජීවිතේ ඒගොල්ලන්ට තියෙන හයිය, ඒ හයිය දුර්වලයි. ඒ නිසා ඒගොල්ලන්ට සමාජයෙන් එන අභියෝග වලට මුහුණ දෙන්න ඉතාම අපහසුයි. තන පඳුරකට පරිසරයෙන් එල්ලවන අභියෝග වලට මුහුණ දීම අපහසු වන්නේ යම්සේද ඒ එලෙසම නිර්ධන පන්තිකයට පීඩිත පන්තිකයට සමාජයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම අපහසුයි. තනපඳුරකට පරිසරයෙන් එන අභියෝගවලට මුහුණ දීම අපහසු වන්නේ යම්සේද එලෙසම නිර්ධන පීඩිත පන්තිකයාට සමාජයෙන් එන අභියෝගවලට මුහුණ දීම අපහසු වෙනවා. කවි ඊටාම මනවින් සංකේත භාවිත කරලා ඒ බව නිරූපණය කරනවා. ඊට පස්සේ එයා කියනවා මෙහෙම මේ තනපඳුර කියන්නේ තුරු බොහෝ උස්ය එයා කම්පයා කරන සංසන්දනය කරන තමන් සමග තුරු මේ පරිසරයේ ගස් තියනවා අහලෝ ඒවා හරි උසයි අපිට වඩා මට වඩා සංසන්දනයක් නිර්ධන පන්තිකයාගේ දෘෂ්ටියෙන් බැලුවම ධනපති පන්තිකයා තමාට වඩා බොහෝ උසයි නිර්ධන පන්තිකයට පීඩිත පන්තිකයට තමයි තේරෙන ධනපති පන්තිකයේ ඉන්න තමන්ට වඩා කොච්චර උඩින්ද කියලා. නිර්ධන පන්තිකයාගේ දෘෂ්ටියෙන් point of view එකේ නිර්ධන පන්තිකයාගේ දෘෂ්ටියෙන් ධනපති පන්තිකයාගේ ජීවිතය දිහා බලුවහම පේනවා එයාලගේ ජීවිතයේ අපේ ජීවිතවලට වඩා ගොඩක් ඉහළින් තියෙන තුරු බොහෝ උස්සිය මට වඩා නිර්ධන පන්තිකයාගේ පීඩිත මානසිකත්වය කවිය හරි අපූර්වට වචනයට නගනවා. නිර්ධන පන්තිකයාගේ පීඩිත මානසිකත්වය කවිය හරි අපූර්වට මොකද කරන්නේ? වචනයට නගනවා. කවිය යනු භාෂාමය වික්‍රමයක භාෂාත්මක වික්‍රමයක විමල් දිසානායක මහාචාර්යතුමක වික්‍රමයක මේ කවිය භාෂාත්මක වික්‍රමයක් කරනවා නිර්ධන පන්තිකයාගේ පීඩිත මානසිකත්වය තුරුසනගේ වචන වලින් ඉස්මතු කරලා පෙන්නනවා තුරු බොහෝ උස්සමට වඩා අයියෝ අපි කවද ගසුත් එක්ක බලන්න ඊට පස්සේ ආ තවදුරටත් එක්ස්ප්ලেইন කරනවා මේ ගැඹුරු මුල් ඇතිව වැඩි උස්වින්ද ධනපති පන්තිකගේ මුල් ගැඹුරුයි. මුල් ගැඹුරුයි කියන්නේ එයාලට හොඳ ප්‍රාග්ධනයක් තියෙනවා. මූල්‍යමය භෞතික ප්‍රාග්ධනයක් තියෙනවා, සමාජ ප්‍රාග්ධනයක් තියෙනවා. එකතු කරගත ධනයක් තියෙනවා, වත්කම් තියෙනවා, යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ඉඩ කඩන් තියෙනවා. ඒගොල්ලන්ට ෆික්ස් ඩිපොසිට් තියෙනවා, සේවිං accounts වල සල්ලි පුරවලා තියෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් දාලා තියෙනවා.
ඉන්වෙස්ට්මන්ට් තියෙන ඕන තරම් ඉන්වෙස්ට් කළ තුන අරවයි මේවා අර බිස්නස් එක මේ බිස්නස් එක තියෙනවා. ඊට පස්සේ හංගපු සල්ලි තියෙනවා. හොඳ බලවත් මිනිසුන් ආශ්‍රය කරනවා. ඒගොල්ලන්ගේ සපෝට් එක තියෙනවා. ඒ නිසා එයාලට හොඳ ගැඹුරු මුල් පද්ධතියක් තියෙනවා. විශාල ගස්වලට ඒවායේ ගැඹුරු මූල පද්ධතිය නිසා පරිසරයෙන් එල්ලවන අභියෝග වලට මුහුණ දීම පහසු වන්නේ යම්සේද ධනපති පන්තිකයාට තමන් සතු ගැඹුරු මූල්‍යමය සහ සමාජ ප්‍රාග්ධනය නිසා සමාජයෙන් එල්ලවන අභියෝග වලට මුහුණ දීම පහසු වෙනවා. විශාල ගස්වල මූල පද්ධතිය ගැඹුරු හා ශක්තිමත් වන්නාසේ ධනපති පන්තිකයාගේ මූල්‍යමය සහ සමාජ ප්‍රාග්ධනය ප්‍රබලයි. ඒ ප්‍රබල බව නිසා ඔවුන් අභියෝග වලට අභියෝග කරන ශක්තිමත් මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට සාපේක්ෂව බැලුවම තන පඳුරු පව් පන්ති විෂමතාව ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ දකිති බොහෝ දුර ඈත දකිනවා ලයිෆ් එක එන්ජොයි කරනවා ලෝකෙ වෙන දේවල් තේරෙනවා සමාජය වෙන දේවල් තේරෙනවා සමාජයේ හැසිරෙන්නේ ඒගොල්ලන්ට ඕන විදියට නිර්ධන පන්තිකය දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. දන්නේ බස් එක ගෙනල්ලා ගේසරව කළා ඒ පීක් වරෙන් යන්න කොළඹට යන් මහින්ද මහත්තයා වෙනුවෙන් යන් අරයා වෙනුවෙන් යන් මෙයා වෙනුවෙන් යන් කියදී යන් කියලා ෂර්ට් එකක් දාගෙන වෙන්නේ මොකද්ද කියලා දන්නේ. හැබැයි හැමදේම හැන්ඩල් කරන්නේ කවුද? ධනපති පන්තිය. ඇති හැකියි අය. ඒගොල්ලන්ට ඕන දිට වැඩේ වෙන්නේ. දකිති බොහෝ දුර විඳිති සුලංසුව කන්ෆර්ට් සුව පහසු ජීවිත රටාව සුලංසුව විඳිනා ධනපති පන්තිකගේ ජීවිතේ පහසුයි. උදේ පාන්දර නැගිටලා බත් පිහගෙන බත් මුල් බැඳගෙන ළමයි ඉස්කෝලේ යවලා බස් එකේ කන්තනි කකුලෙන් එල්ලලා ෆුට්බෝඩ් එකේ එල්ලලා බෑග් කරේ තියාගෙන ට්‍රේන් එකේ එල්ලලා පයින් ගිහලා තෙමීගෙන එහෙම නැත්තම් මෝටර් සයිකලේ ඉටුකොළ දාගෙන වැස්සේ තෙමීගෙන අමාරුවෙන් වැඩට යනවා ගමනට වඩා නිවිහැනෙහිල නැගිටලා කුස්සියේ ඉන්න සර්වන්ට් චෙෆ් උයලා දෙන කෑම එක කාලා වේට් එකේ ඔෆිස් එකට යන ජීවිතේ සුව පහසුයි. ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. කම්ෆර්ටබල් ලයිෆ් ස්ටයිල් එකක්. සතියට දවස් දෙක තුනක් ජිම දානවා. හවසට ජිම් එකට ගිහිල්ලා තමයි ගෙදර එන්නේ. ක්ලබ්ස් බහිනවා දවස් දෙකක් තුනක්. ඊට පස්සේ ටෙනිස් ගහන්න යනවා. ජොගින් පාරක් දානවා. ඉන්ඩෝ මියුසිකල් ෂෝ එකක් බලන්න යනවා. ෆිල්ම් එකක් බලන්න යනවා ඩ්‍රාම එකක් බලන්න යනවා යාළුවොත් එක්ක සෙට් වෙනවා හොලිඩේස් වලට ඇවිදින පොඩි පික්නික්ස් යනවා වැකේෂන් එකට ෆ්ලයි කරනවා කොහෙට හරි එළියට ගිහිල්ලා යන පිට රටකට ගිහිල්ලා එන ඒගොල්ලෝ ලයිෆ් එක එන්ජොයි කරනවා විඳිති සුලංසුව නිර්ධන පන්තිකයා අටම ස්ථානේ වඳින්න යනවා දැන් ඒකට යන්නත් බයයි නේ වටවන්දනසේ කතරගම යනවා උපරිම නුවරඑළිය යනවා ලෝ බජට් කොහේ හරි ගෙස්ට් හවුස් එකක නතර වෙලා ඉඳලා සීතලේ ඉඳලා තමයි ගෙදර එන්නේ. ඒගොල්ලන්ට වඩා ධනපති පන්තිකගේ ජීවිතේ සුව පහසුයි. විඳිති සුලංසුව. බලන්නේ වචන වලින් කියන අදහස් විඳිති සුලංසුව. හැබැයි කැපෙති අනතුරුව වැටති බිම දිගට නිෂ්ක්‍රීයව. ඔය ධනපති පන්තිකයෝ සැප විඳලා ජීවිතේ දුක දන්නේ නැති නිසා කොයි වෙලාවකාරි පාරක් වැදුනොත් නැගිටින්න බැරින් වැටෙන්නේ. මානසිකව ශක්තිමත් නැහැ. කට්ට කාලා නැහැ. නේෂාන් කට්ට කාලා නැහැ. ධනපති පන්තිකයාගේ ජීවිත සමහරලාට වැටුණා. අනික සබා දහමට නොවන අවනත ලෝකයේ කිසිවෙක් නැහැ කිසිවක් නැහැ කියන වගේ ධනපති පන්තිකයෙක් වුණත් බිඳුවටම වැටෙන්න පුළුවන් අවස්ථාවන් තරම් තියෙනවා. මොන ධනපති පන්තිකය වුණත් බිඳුවට වැටෙන්න පුළුවන් එයාගේ ජීවිතේ. ඒක කියනවා කැපෙති අනතුරුව වැටෙති නිෂ්ක්‍රීයව බිම දිගට නිෂ්ක්‍රීයව. ආයි හැරෙනවා තනපඳුර තමන්ගේ පැත්තට. මැඩමි ගෝකුරෙන ඉලමි හොඹුවලින ගව මහිස ඔගොල්ලෝ දන්නේ තන පඳුරු විදියට අපි
ගෝකුරෙන් මැඩෙනවා හොඹ වලින් ඉලනවා ගව මහිස. ගෝකුර කියන්නේ ගවයන්ගේ කුර. ගවයන්ගේ කුරවලින් අපිව මැඩෙනවා. මැඩෙනවා කියන මොකද්ද? මර්ධනය වෙනවා. හරක්කුන්ගේ කුරවලින් අපව පෑගිලා මර්ධනය වෙනවා. ඉලෙමි හොඹ වලින ගව මහිස. ගවයන් කියන්නේ එළ හරක්, මහිස කියන්නේ මී හරක්. එළ හරක්ගේ මී හරක්ගේ හොඹ වලින් අපව ඉලෙනවා. ඒගොල්ලෝ අපිව උලා කනවා. ධනපති පන්තික පාලකයා අපිව මර්ධනය කරනවා. ධනපති පන්තික ව්‍යාපාරිකයා අපිව සූරාගෙන කනවා. අපි මේ සමාජය ඇතුලේ මර්ධනයටත් සූරා කෑමටත් බඳුන් වන සමාජ කොට්ටාසය තනපඳුර කියන්නේ. සමාජයේ මර්ධනයට සූරා කෑමට බඳුන් වන සමාජ කොට්ටාසය තමයි පීඩිත පන්තිය. කවුද මර්ධනය කරන්නේ? ධනපති පන්තිය. කවුද සූරකන්නේ? ධනපති පන්තිය. ධනපති පන්තිය තමයි දැන් හරක් මී හරක් කියලා හරක් කියලා තියෙන්නේ. අපිව හූරා කනවා ඒගොල්ලෝ. අපිව මර්ධනය කරනවා ඒගොල්ලෝ. අපි සැරෙන්නේ වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස. අපි සැලෙන්නේ වැඩෙමි යලි සරුව අපි වැඩෙනවා යලි සරුව. ඒගොල්ලෝ අපිව මර්ධනය කරනවා අපි වැඩෙනවා. වදමි දරු පිරිස අපි දරුවෝ වදනවා අපේ පරම්පරාව වර්ධනය කරනවා අපේ සමාජයේ නිර්ධන සමාජය අපි ගොඩ ගන්නවා කොහොම හරි වැඩි කර ගන්නවා. වස්සමී එක පැර හාත්පස අපි තමයි හැමතැනම වැඩිම ඉන්නේ අපිත් එක්ක හැප්පෙන්න බෑ කාටවත්. අපි දුප්පත් වීම ගැන ආඩම්බරයි. දුප්පත් වීම ගැන. මේ මාත්‍යය මේ අපි මාළකු සල්ලිකාරයෝ නෙවෙයි හරිද? අපි දුප්පත් මිනිස්සු. කොහමද ගැම්ම? කොහමද කියන විදිය? මාත්‍යය මං අහිංසක දරුපලුකාරයෙක්. කොහමද ගැම්ම? මේ ඔය මොන පාලකයන් මේ නිර්ධන පන්තිකයට යටයි හරිද? කොහමද ගැම්ම? ඔය මොන පාලකයා ලොකු මිනිහා පොඩි මිනිහට යටයි හරිද? කොහමද ගැම්ම? ගෝඨව එළවේ පයින් ගාලා හරිද? ඔය පන්රටත් එකක් කරන්නේ. මතක තියාගන්න අපි පොඩි මිනිස්සු අපිට අරින්නවත් අපි අතරින්නේ නැහැ. කොහමද ගැම්ම? පොඩි මිනිස්සු වීමේ ගැම්ම. උගේ අප්පගේ ගැම්මක් ඒක. හැබැයි මේකක් තියෙනවා. ඔය තියෙන වචන වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස ආච්චි කරේ පූ මොනවද මේ කියන්නේ? නෑ ඇත්තනේ නිර්ධන පන්තිකයා වීම පිළිබඳ ගැම්මෙන් ඉන්නේ. යයි තමයි. මේ නිර්ධන පන්තික මානසිකත්වය ආඩම්බරෙන් ඉන්නේ. කාංචනා විජය කුමාරතුංග කියන්නේ. කාංචනා මන් දුප්පත් කොල්ලේ තමයි. ඒත් මගේ ආදරේ පෝසත් කෙල්ලේ. අයුක්තිය අසාධාරණ රජ කරන ලෝකයක අයුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනීන කොල්ලෙක් මං. සටන් කර සෝරි. කට් take two camera roll action. අයුක්තිය අසාධාරණ රජ කරන ලෝකයක යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන කොල්ලෙක් මං. කාංචනා මගේ මං දුප්පත් තමයි. හැබැයි මගේ ආදරේ පෝසත් කෙල්ලේ. විජය කුමාරතුංග දෙවස හරිද? ඒවටද ගෙදරින් කුටි කන්නේ? කොහොමද ඒක? දුප්පත් කොල්ලගේ හිත හොඳයි. දුප්පත් මිනිස්සු පොළේ පය ගාලා ඉන්න මිනිස්සු. දුප්පත් මිනිස්සු තමයි ගැම්ම. කට්ටකම තෙම්පරදුච්ච කොල්ලෙක්කු. පවුඩර් බබාලා වගේ නෙවෙයි. දුප්පත් ගෑල් ළමයි තමයි හොඳම ගෑල් ළමයි. අනේ නිකන් යන්නානේ යන්න. ඒ නිර්ධන පන්තික මානසිකත්වය. ඒක කවිය අපූර්වට නිරූපණය කරනවා කවිය. හොඳ සමාජ විශ්ලේෂණයක්. හොඳ සමාජ විශ්ලේෂණයක් කියන කවිය. තව එකපාරක් කවිය කියමු. කවිය කියන ගමන් ওই කියපු දේවල් මතක් කරන්න මං කියපු දේවල් කවිය කතා කරලා ඉවරයි මතක් කරන්න. තන පඳුරක් මී මතුවෙමි බිම් ගැබෙන් දුබල නොගැඹුරු මුල් මතින් තුරු බොහෝ උස්ය මට වඩා ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ දකිති බොහෝ දුර විඳිති සුලංසුව කැපෙති අනුතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රීයව මැඩමි
ගෝකුරෙන ඉලෙමි හොඹ වලින ගව මහිස වැඩමි යලි සරුව වදමි දරු පිරිස වසමීක පැහැර හාත්පස සමාජ පන්ති විෂමතාවත් එකී පන්ති විෂමතාව නිසා නිර්මාණය වන සමාජ අසාධාරණයක් නිර්ධන පන්තිකයාගේ ලෝක දැක්මත් නිර්ධන පන්තිකයාගේ සමාජ ආකල්පයත් මේ කවි පන්තියෙන් සාකච්ඡා කරනවා. අපි කාව්‍ය මුඛ්‍යාංග වලට යන්. එතකොට මම ඔය ලියා ගන්න දෙන්න. ඊළඟ යන් අපිගේම එක අනුභූතිය දෙක වස්තු විෂය තුන පරිකල්පනය හතර ප්‍රතිභාව පහ ව්‍යුත්පත්තිය හය සතතාභ්‍යාසය හත භාෂාව අට ආකෘතිය නවය දෘෂ්ටි කෝණය 10 සංකල්ප රූප 11 ඖචිත්‍ය 12 තේමාව right thank you කියවන කාලෙ මොකක්ද පුතේ අනුභූතිය වස්තු විෂය පරිකල්පනය ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය භාෂාව ආකෘතිය දෘෂ්ටි කෝණය සංකල්ප රූප ඖචිත්‍ය තේමාව අය කියන්නේ අනුභූතිය වස්තු විෂය පරිකල්පනය ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය භාෂාව ආකෘතිය දෘෂ්ටි කෝණය සංකල්ප රූප ඖචිත්‍ය තේමාව තාපාරක් කියන්නේ අනුභූතිය වස්තු විෂය පරිකල්පනය ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය භාෂාව ආකෘතිය දෘෂ්ටි කෝණය සංකල්ප රූප ඖචිත්‍ය තේමාව හරි මේ කවි පන්තියේ අනුභූතිය සමාජ අනුභූතියක් සමාජ පන්ති විෂමතාව අනුභූති කර ගනිමින් රචනා වුණු සමාජ අනුභූතියක් අනුභූතිය සමාජ අනුභූතියක් පන්ති විෂමතාව ඇසුරු කර ගනිමින් සකස් වුණු සමාජ අනුභූතිය හරිද ඊළඟට වස්තු විෂය මේ කවි පන්තියට වස්තු විෂය වෙන්නේ සමාජ විශ්ලේෂණය සමාජ විශ්ලේෂණය මොකක්ද ඉසුරු කියන්න ඕනේ අනුභූතියද සමාජ පන්ති විෂමතාව ඇසුරු කරගත් සමාජ අනුභූතියක් පන්ති විෂමතාව ඇසුරු කරගත් සමාජ අනුභූතියක් වස්තු විෂය සමාජ විශ්ලේෂණය හරි නේද පරිකල්පනය කියන්නේ සිතීමේ ශක්තියනේ මේ කවි පන්තියෙන් කවියාගේ සිතීමේ ශක්තිය පැහැදිලි වෙනවා. ඒ කියන්නේ කවියාගේ පරිකල්පන ශක්තිය පැහැදිලි වෙනවා කියලා ඕන තැනක් කරන් ලියන්න පුළුවන්. විශේෂයෙන්ම ලියන්න පුළුවන් මේම. අපිට ලියන්න පුළුවන් මේ
හරිද? හරින්නේ හරිනේ. අපිට ලියන්න පුළුවන් සමාජ පන්ති විෂමතාව ලියා ගන්න. සමාජ පන්ති විෂමතාව සංකේතාත්මකව නිරූපණය කරන්නට සමාජ පන්ති විෂමතාව සංකේතාත්මකව නිරූපණය කරන්නට කවියා දක්වන දක්ෂතාව දක්ෂතාව කවියාගේ පරිකල්පන ශක්තිය පිළිබඳ සාක්ෂි සපයයි. දක්ෂතාව කවියාගේ පරිකල්පන ශක්තිය පිළිබඳ සාක්ෂි සපයයි. Right. ප්‍රතිභාව කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව. ප්‍රතිභාව කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව. ධනපති පන්තිය තන තුරු සෙනගකටත් නිර්ධන පන්තිය තන පඳුරකටත් සංකේතවත් කරන්නට කවියා සමත් වීම. ධනපති පන්තිය තුරු සෙනගකටත් නිර්ධන පන්තිය තන පඳුරකටත් සංකේතවත් කරන්නට කවියා සමත් වීම කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය පෙන්වන සාධකයක් ලෙස සලකන්න පුළුවන්. ප්‍රතිභාපූර්ණ කවිත්වය පෙන්වන සාධකයක් ලෙස සලකන්න පුළුවන්. ඊළඟට ව්‍යුත්පත්තිය. මේ කවියා සතුව සමාජ ගැඹුරු සමාජ අවබෝධයක් කවියා සතු ගැඹුරු සමාජ අවබෝධයක් තිබුණු බව පැහැදිලි වෙනවා. ඒකෙන් කවියාගේ ව්‍යුත්පත්ති ඥාණය තමයි පැහැදිලි වෙන්නේ. එයින් පැහැදිලි වන කවියාගේ ව්‍යුත්පත්ති ඥාණය. අපි සතතාභ්‍යාසය කියනක ඕන එකක ලියනවනේ. නේද? සතතාභ්‍යාසය ඕන රසාස්වාදක ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? කවියා මෙතරම් පහසුවෙන් නැත්නම් මෙතරම් විශිෂ්ට අන්දමින් සිය නිර්මාණ අරමුණු ඉටු කරගන්නේ සතතාභ්‍යාසයෙන් ප්‍රගුණ කරගන්නා කවි ශක්තිය නිසාවෙන් බව පැහැදිලිය වගේ එකක් ලියන්න පුළුවන්. සතතාභ්‍යාසයෙන් ප්‍රගුණ කරගන්නා කවි ශක්තිය නිසාවෙන් බව පැහැදිලිය. මේ කවි පන්තියේ භාෂාව ඉතා සංක්ෂිප්තයි. ඒ වගේම සංකේතාර්ථවත් භාෂාවක්. ඉතාම සංක්ෂිප්ත සංකේතාර්ථවත් භාෂාවක් කවිය භාවිත කරන්නේ. ආකෘතිය නිසඳස් කාව්‍ය ආකෘතිය. නිසඳස් කාව්‍ය ආකෘතිය ඒකත් ඉතාම සංක්ෂිප්ත අන්දමින් කවිය හසුරුවල තියෙනවා. දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. එතනදී කවිය විශේෂයෙන් යොදා ගන්නවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය භාවිත කරනකොට මේ නිර්ධන පන්තිකයෙකුගේ දෘෂ්ටියෙන් කවි පන්තිය රචනා කරන්න. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදාගන්නේ නිර්ධන පන්තිකයෙකුගේ දෘෂ්ටියෙන් කවි පන්ති රචනා කරන්න කවිය උත්සාහ කළා තියෙනවා. ස්වාභාවික පරිසරයේ ඇසුරින් සකස් කරගත් සංකල්ප රූප කවිය යොදා ගන්නවා. ස්වාභාවික පරිසරයේ ඇසුරින් සකස් කරගත් සංකල්ප රූප කවිය යොදා ගන්නවා.
ඖචිත්‍යය නැත්නම් උචිත බව. අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්න කවියා තෝරගෙන තියෙන භාෂාව ඖචිත්‍යවත්. අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්න කවියා තෝරගත්ත ආකෘතිය ඖචිත්‍යවත්. අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්න කවියා යොදා ගනිපු දෘෂ්ටි කෝණය ඖචිත්‍යවත්. කවියා අනුභූතිය ප්‍රතිනිර්මාණය කිරීමේදී යොදා ගන්න කාව්‍ය උපක්‍රම සියල්ලම පාහේ ඖචිත්‍ය ගුණයෙන් යුක්තයි. තේමාවට ලියන්න පුතේ මෙහෙම සමාජ ස්තරායනයත් සමාජ ස්තරායනයත් සමාජ ස්තරායනය නිසා නිර්මාණය වන සමාජ අසාධාරණයත් සමාජ ස්තරායනයත් ඒ නිසා නිර්මාණය වන සමාජ අසාධාරණයත් සමාජ ස්තරායනයත් ඒ නිසා නිර්මාණය වන සමාජ අසාධාරණයත් නිර්ධන පන්තිකයාගේ ලෝක දැක්මත් නිර්ධන පන්තිකයාගේ ලෝක දැක්මත් නිර්ධන පන්තිකයාගේ ජීවන දෘෂ්ටියත් නිර්ධන පන්තිකයාගේ ලෝක දැක්මත් නිර්ධන පන්තිකයාගේ ජීවන දෘෂ්ටියත් තේමා කර ගනිමින් රචනා වුණු කවි පන්තියකි. ජීවන දෘෂ්ටියත් තේමා කර ගනිමින් රචනා වුණු කවි පන්තියකි. හරි. දැන් තුරුසෙන ගහ තන පඳුර ඉවරයි. දැන් පෙරලා ගන්න ළමයි සතුට කවි පන්තිය. සතුට පෙරලා ගන්න. ඒක ලේසි කවි පන්තිය. හරි නේද? පෙළ ගත්තද? කියව මාත් එක්ක. විභාගයට තව දින 89යි. කාලය ඉතා වැදගත්. පුළුවන් තරම් වේගෙන් වැඩ කරන් යන්න ඕන. දවස් 89යි තියෙන්නේ. හරි කියවමු. සතුට. සිරිපා සීතල නොවේ මේ. දැවටෙන්නේ සේද සලුවක්සේ. සතුටු සිතුවිල්ලක් මිස සිත පුරා. අලුත් ලෙයක් නහර වැල් දිගේ ගලයි. අලුත් මල් පිපී තිබේ නම් නොදත්. අලුත් ලයකි සැදැහැවතුන්ගේ කරුණා හඬෙහි. සැහැල්ලුය සිරුර නැත විඩාවක්. නිමිත්තක් නැති සතුටකි. පහළට කරුණා කරමින් සිත තුලද සැරිසරමි. නිමිත්ත සොයා මේ සතුටු හැඟුමේ. අමතක වූ වචනයක් මෙන් දිව අග ඇති දනිමි එහෙත් නොදනිමි මේ සතුට. කොයිබ සිට ආවේද කොයි වෙසින් ආවේද මේ සතුට. යාන්තමින් නමුත් ඇසෙනා ගාන්ටාර හඬ මළුවේ. සිත රැගෙන ගියා ආපසු අමතක අඳුරු වලා බිඳිමින්. ඉරසේවය බලනා දුම්බර සිට ආ නඩයක් මැද හිඳ. සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා. තව එක පාරක් කියමු පුතේ. හොඳ ළමයා වගේ කියන්නකෝ පටන් ගන්න කියන්න. සතුට. සිරිපා සීතල නොවේ මේ දැවටෙන්නේ සේද සලුවක්සේ. සතුටු සිතුවිල්ලක් මිස සිත පුරා. අලුත් ලෙයක් නහර වැල් දිගේ ගලයි. අලුත් මල් පිපී තිබේ නම් නොදත්. අලුත් ලයකි සැදැහැවතුන්ගේ කරුණා හඬෙහි. සැහැල්ලුය සිරුර නැත විඩාවක්. නිමිත්තක් නැති සතුටකි. පහළට කරුණා කරමින් සිත තුලද සැරිසරමි. නිමිත්ත සොයා මේ සතුටු හැඟුමේ. අමතක වූ වචනයක් මෙන් දිව අග ඇති දනිමි එහෙත් නොදනිමි මේ සතුට. කොයිබ සිට ආවේද කොයි වෙසින් ආවේද මේ සතුට. යාන්තමින් නමුත් ඇසෙනා ගාන්ටාර හඬ මළුවේ. සිත රැගෙන ගියා ආපසු අමතක අඳුරු වලා බිඳිමින්.
ඉරසේවය බලනා දුම්බර සිට ආ නඩයක් මැද හිඳ සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා. කවිපන්ති රචනා කරන්නේ ලාල් හෑගොඩ කියන කවියා. මේ කවිපන්තියේ අනුභූතිය වෙන්නේ පෞද්ගලික අනුභූතියක්. හැබැයි සමාජයේ ඕනම කෙනෙකුට අත්විඳින්න පුළුවන් අනුභූතියක්. ඔය අනුභූතිය හා සමාන අනුභූති සමාජයේ වෙසෙන බොහෝ අය ලබලා තියෙනවා. මේ අනුභූතියට නම් පසුබිම් වෙන්නේ ශ්‍රීපාද වන්දනා ගමනක්. ශ්‍රීපාද වන්දනා ගමනක් ආශ්‍රිත කවිපන්තිය. ඒ පසුබිම් කරගෙන ඉන්නේ ශ්‍රීපාද වන්දනා ගමන. ශ්‍රීපාදය කියලා කියන ලංකාවේ තියෙන පූජනීය ස්ථාන වලින් ප්‍රධාන පූජනීය ස්ථානයක් නේ. නේද? ඇඩම්ස් පීක් එක. ඔය ශ්‍රීපාද වන්දනා ගමන කිව්වහම ජාති ආගම් කුලමල ભેදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් හින්දු ඉස්ලාම් බෞද්ධ ක්‍රිස්තියානි හැමෝම වන්දනා කරන පූජා ස්ථානයක්. වැඩිපුරම බෞද්ධ කට්ටිය වන්දනා කරනවා. ශ්‍රීපාද වන්දනා ගමන කියලා කියන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ තියෙන සුවිශේෂ සංස්කෘතිකාංගයක්. ආගමික අංගයක් විතරක් නෙවෙයි. ශ්‍රීපාද වන්දනා ගමනකදී සිද්ධ වෙන සංස්කෘතික කාරණා කීපයක් තියෙනවා. ඒ නිසාවෙන්ම වාර්ෂිකව මාස 6ක් විතර සිද්ධ වෙන ශ්‍රීපාද වන්දනා කාල සීමාව තුළත මේ සිද්ධන වන්දනා ගමන සම්බන්ධයෙන් පරිමිත භාෂා ව්‍යවහාරයක් පවා නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රීපාද කන්ද නගින්නේ ඉහළට කරුණා කරනවා. කන්ද බහින්නේ පහළට කරුණා කරනවා. සෙට් එකක් නෙවෙයි යන්නේ. නඩයක් කියන්නේ. සෙට් එකේ ලොක්ෙක් නැහැ. නඩේ ගුරෙක් ඉන්නේ. යන ගමන් කවි කියන්නේ කරුණා මේ තුන් සරණේ කියන්නේ. නේද? ඒව ශ්‍රීපාදයට ආවේනික වෙච්ච තියෙනවා මොනවද පරිමිත භාෂා ව්‍යවහාරයක් පවා. මේ කවිපන්තිය කියන්නේ ශ්‍රීපාද ගීපු තරුණයෙක් ලව්ව අත්දැකීමක් ගැන එයා. වැඩේ මේකයි. මේ තරුණයා ශ්‍රීපාද කන්ද මුදුනටම ගිහිල්ලා. ඒ කියන්නේ ශ්‍රීපාද කරුණා කළා. වන්දනා කරලා. ඉරසේවයත් බලලා. මොකද ඉරසේවය බලනවා කියන්නේ? ඉරසේවය කියලා කියන්නේ රෑ එළි වෙලා උදේ එළි වෙන පාන්දර ක්ෂිතිජයෙන් පළමු හිරු කිරණ අහස් ගැබර නික්මෙන මොහොත ඉරසේවය කියලා කියනවා. ඒත් එක්කම හිමීට ඉර පායගෙන එනකොට අහස හිරු කිරණින් ආලෝකවත් වෙන ආකාරය ඉරසේවය කියලා කියනවා. ලෝකේ ඕනම තැනක ඉඳන් ඉරසේවය බලන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඉඳන් ඔයාගේ ගෙදරට පේන අහසේ නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා බලන්න පුළුවන්. හැබැයි ලෝකේ සුවිශේෂ තැන් තියෙනවා ඉරසේවය ලස්සනටම පේන තැන්. විශේෂයෙන්ම කඳුමුදු. ශ්‍රීපාද වන්දනා ගමනේ යෙදෙන වන්දනාකරුවන්ගේ වන්දනා අරමුණු වලට අමතරව තියෙන සංස්කෘතික సౌందර්ය අරමුණක් තමයි ඉරසේවය බලන එක. වන්දනා කරන එක වෙන වැඩක්. ඉරසේවය බලන එක වෙන වැඩක්. එතන ඒගොල්ලෝ වෙන සුන්දරත්වයක් අත්විඳිනවා. පරිසරයේ සුන්දරත්වයක් අත්විඳිනවා. ඒ නිසා ශ්‍රීපාදේ වන්දනා කරන නඩ උත්සාහ කරනවා ඉරසේවයත් බලලම එන්න. ඒක හරි අමාරු වැඩක්. මොකද ශ්‍රීපාද කන්ද මුදුනට නගිනකොට හරියටම ටයිමින් තියලා නගින්න ඉතාම අමාරුයි. වේලාසනින් නැග්ගොත් අපි තුමු රෑ 12 වෙදි කන්ද මුදුනේ කියලා. ඉර පායන පහමාරට. පහමාර 6 වෙනකන් 12 ඉඳගෙන උඩමළුවේ ඉන්න බෑ සීතලයි. ගල්වලා මැරෙයි. එහෙම නැත්තම් ගොඩක් කලාට එන්නේ කන්දට නගිනකොට ඉරසේවය වෙලා ඉවරයි. ඉර පායලා ඉවරයි. සන්රයිස් එක වෙලා ඉවරයි. හරියටම ටයිම් කරලා උදේ පාන්දර 5 වගේ වෙද්දි උඩමළුවට ඉන්න ශ්‍රීපාද කන්ද නගින්න පුළුවන් නම් කරුණා කරන්න පුළුවන් නම් ඉරසේවය බලන්න පුළුවන්. තව දේවල් බලපාන. බලාකුළු නැති දවසක් වෙන්න ඕන. වැස්ස නැති දවසක් වෙන්න ඕන. සෙනග අඩු දවසක් වෙන්න ඕන. ඉතින් මේ ඔක්කොමත් එක්ක බැලුවම ශ්‍රීපාද ගිහිල්ලා ඉරසේවය බලනවා කියන එක දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්. මම කීප වතාවක් ශ්‍රීපාද ගිහින් තියෙනවා. මම අපේ ගාල්ල ඉඳලා ශ්‍රීපාද තනියම යනවා. තනියම ගිහිල්ලා තියෙනවා. හැබැයි එක අවස්ථාවකදී මට ඉරසේවය බලන්න වාසනාව ලැබුණේ නැහැ. තනියම ගියපු අවස්ථාවල නම් මම ඉරසේවය බලන්න උත්සාහ කරෙත් නැහැ. මම කලින් කියලා නැගලා කලින් බැස්සා. අනිත් අවස්ථාවල අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒක වාසනාවක්. දැන් මේ කතාවේ අපේ කවිය තරුණයා ශ්‍රීපාදේ වන්දනා කරලා ඉරසේවයත් බලලා පහළට බහිනවා. පහළට කරුණා කරනවා. ටිකක් පහළට කරුණා කරනකොට එයාට දැනෙන්න ගන්නවා එයා ඉන්නේ වෙනද නැති සතුටකින් කියලා. එයා ඉන්න සතුටකින් කියලා එයාට දැනෙනවා. එකපාරට එයා චූන් වෙලා සතුටක් දැනෙනවා. හැබැයි ඒ සතුටට හේතුව කොල්ලට මතක නැහැ.
මට මොකක් හරි ආතල් එකක් දැනෙනවා. මම සතුටින් ඉන්නේ. බට මම දන්නේ මම දන්නේ මම සතුටින් ඉන්නේ කියලා. හැබැයි මම සතුටින් ඉන්නේ. එයාට හේතුව මතක නැහැ. එහෙම වෙනවනේ අපිට. ඔයාට වෙලා තියෙනවද? හිටපු ගමන් චූන් එකක් යනවා. පන්දේ වාඩි වෙන්න ගමන් ළඟින් යාළුවෝ ඩෙසර ඩිංගි ඩිගිරි ඩිංගි ඩිගිරි ඩිංගි ඩිගිරි ඩිංගි ඩිගිරි කලින් කෙනා චොර වුණා අලුත් කෙනා පොර වුණා හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා ඩිංගි ඩිගිරි ගා නටනවා. ඇයි මොකෝ මේ මොකෝ එයි මොකෝ මේ එක පාට චූන් එකක් කියලා. නෑ ආතලයක් ගියා බා. ඉතින් මොකෝ ආතල ගියේ? දන්නේ නැහැ. දන්නේ නිකන්. ඒ උදන්නේ නැහැ චූන් එකේ කියලා. එහෙම වෙනවනේ. සමහරලාට අපි දුකින් ඉන්නවා. දුකින් ඉන්න හේතුවකුත් නැහැ. දැන් අපි දුකින් පට්ට මූඩ් ගහ යාළුවෝ මොකෝ බා මූඩ් ගහගෙන ඉන්නේ ගෑණි මැච් මිනිහ වගේ. අනේ මන්ද මට එන අවුලක් තේරෙනවා මේ. මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. නිමිත්තක් නැති සතුටක් හරියට දැනෙන්නේ. කොල්ල කල්පනා කරනවා. දැන් පහලට කරුණා කරන ගමන් කොල්ල කල්පනා කරනවා. ඇයි මට මේ සතුට දැනෙන්නේ? මොකද්ද මේ සතුට? කොහෙන් ආපු සතුටක්ද? කොල්ල කල්පනා කර බලන මතක් වෙන්නෙම නැහැ. දිව අග තියනෝ එන්නේ නැහැ. අර කියන්නේ කටවහරේ මචං මට ඕක මතකයි ඈ දිව අග තියනෝ එන්නේ නැහැ එළියට. අර යාගේ දිව අග තියනෝ එළියට එන්නේ මොකද්ද මේ සතුටට හේතුව කියලා. ඉතින් එයා කල්පනා කර පහලට බහිනකොට පල්ලෙහා හරියදී එයාට ඇහෙනවා උඩමළුවේ ගාන්ටාර හඬ. ඒ ගාන්ටාර හඬ ඇහෙනකොට එයාට මතක් වෙනවා හේතුව. මොකද්ද හේතුව වෙලා තියෙන්නේ? ඒ ගාන්ටාර හඬත් එක තමයි මතක් වෙන්නේ. මොකද්ද හේතුව වෙලා තියෙන්නේ දන්නවද? උඩමළුවේදී ඉරසේවය බලපු වෙලාවේ දුම්බර පැත්තේ ඉඳලා ආපු නඩයක ඉඳපු ගෑන් ළමෙක් මෙයත් එක්ක ලස්සනට hina වෙලා පොඩි ලයින් එකක් දාලා තේරුණාද? ඉරසේවය බලන වෙලාවේ දුම්බර ඉඳලා ආපු නඩේක ඉඳපු ගෑන් ළමෙක් මෙයත් එක්ක hina වෙලා ලස්සනට. ඒකයි කොල්ලට මේ සතුට. අනේ හරිම අහිංසක සතුටක්. පව් හැඩේ. කොල්ල මාර චූන් එකේ ඉන්නේ. මේ සුන්දර අහිංසක අත්දැකීම කවිය හරි ලස්සනට කවියට නගනවා. මේ කවිය කතකයා ඔය කියපු සිරිපාද වන්දනාව ගියපු තරුණයා. එයා කියන වචන අපි බලමු මොනවද කියන්නේ කියලා. සිරිපා සීතල නොවේ මේ. දැවටෙන්නේ සේද සලුවක්සේ. සතුටු සිතුවිල්ලක් මිස සිත පුරා. එයාට සීතලයි සිරිපාද සීතලයිනේ. හැබැයි දන්නව මේ දැවටෙන සිරිපාද සීතල නෙවෙයි මේ වෙන මොකක් හරි. එයා කියනවා සිරිපා සීතල නොවේ මේ දැවටෙන්නේ සේද සලුවක්සේ උපමා අලංකාරයක්. ස්පර්ශගෝචර සංකල්ප රූප ජනනයක් සිරිපා සීතල. ස්පර්ශගෝචර සංකල්ප රූප ජනිත කරනවා. සේද සලුවක්සේ උපමා අලංකාර යොදා ගන්නවා. සිරිපා සීතල නොවේ මේ දැවටෙන්නේ සේද සලුවක්සේ. එහෙනම් මොකද්ද? සතුටු සිතුවිල්ලක් මිස සිත පුරා මේ හිත පුරා නැගෙන සතුටු සිතුවිල්ලක්. අපි සතුටින් ඉන්නකොට අපිට දැනෙනවා හැමදේම අලුත් වෙලා වගේ. ප්‍රබෝධවත් ගතියක්. මේ තරුණයට දැනෙන උද්‍යෝගය, එක්සයිට්මන්ට් එක කවිය වචන වලට කියනවා මෙහෙම. අලුත් ලෙයක් නහරවැල් දිගේ ගලයි. ඇඟේ නහරවල අලුත් ලෙයක් ගලනවා වගේ. එයා ඉන්නේ උද්‍යෝගයෙන්. මම මාර උද්‍යෝගයකිනුයි ඉන්නේ කියලා කියන්නේ නැතුව දැන් ටිකකට කලින් කවිපදෙට කියලා දුන්නේ. කවියකදී වැදගත් වෙන්නේ කියන දේට වඩා ඒ දේ කියන විදිය. කවියකදී වැදගත් වෙන්නේ කියන දේට වඩා ඒ දේ කියන විදිය. මම ඉන්නේ මාර උද්‍යෝගයකින් කියලා කියනවා. හැබැයි කියන්නේ වෙන විදියට. කොහොමද කියන්නේ? අලුත් ලෙයක් නහරවැල් දිගේ ගලයි. අලුත් මල් පිපී තිබේ නම් නොදත් පරිසරයේ සුන්දරත්වය පේන්න ගන්නවා. අපි සතුටින් ඉන්නකොට අපේ වටේ තියෙන හැම දෙයකම ලස්සන අපට පේන්න ගන්නවා. අපි දුකින් ඉන්නකොට අපේ වටේ කොයිතරම් ලස්සන දේවල් වුණත් තිබුණත් අපිට ඒ දේවල් වල ලස්සන නොපෙනී යන්න ගන්නවා. අලුත් මල් පිපී තිබේ නම් නොදත්. මට පේනවා නම් දන්නේ නැති අලුත් මල් පිපිලා තියෙනවා. අලුත් ලයකි සදහැවතුන්ගේ කරුණා හඬෙහි. මොකද කරුණා හඬ කියන්නේ? ශ්‍රීපාද වන්දනාවේදී පාළුව මහන්සිය වෙහෙස නිවා ගන්න කවි ගායනා කරනවා.
ඒවට කියන්නේ තුන් සරණේ කවි කියලා. දැන් මෙයාට හතර වටෙන් ඇහෙන තුන් සරණේ කවිවල අලුත් අලුත් තාල ඇහෙන්න ගන්නවා. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන අග්ගලකණ්ඩෝම් පුතා හිමේ නගින්ඩෝම් පුතා අග්ගලකණ්ඩෝම් පුතා හිමේ නගින්ඩෝම් පුතා වඳින්න යන මේ නඩේට සුමන සාමාන් දෙවි පිහිටයි වැඳලා බහින මේ නංගිට ලබන සැරේ දරුවෝ දෙකයි එහෙම කියපුවේ අයියට උඩහ කඩෙන් ප්ලේන් ටියයි තුන් සරණේ එක එක කවි මෙයාට ඒවා අලුත් අලුත් තාලවලට ඇහෙනවා. ඇයි ඒ? කොල්ල සතුටින් ඉන්නේ. අලුත් ලෙයක් නහර වැල් දිගේ ගලයි. අලුත් මල් පිපී තිබේ නම් නොදත්. අලුත් ලයකි සදහැවතුන්ගේ කරුණා හඬෙහි රිද්මානුකූල භාෂාවක්. සැහැල්ලුය සිරුර නැත විඩාවක්. සිරීපාද කරුණා කරලා පහලට බහිනවා කියන්නේ පාන් කියා ගන්න බෑ හොඳටම මහන්සියනේ. හැබැයි මෙයාට මේ මහන්සිය දැනෙන්නේ නැහැ. සතුටින් ඉන්නේ. අපි සතුටින් ඉන්නකොට අපිට වෙහෙස දැනෙන්නේ නැහැ. සැහැල්ලුය සිරුර නැත විඩාවක්. නිමිත්තක් නැති සතුටකි. නිමිත්තක් නැති සතුටක් හේතුවක් නැති සතුටක්. පහලට කරුණා කරමින් සිත තුලද සැරිසරමි. නිමිත්ත සොයා මේ සතුට හැඟුමේ. මේ තරුණය පහලට කරුණා කරන බලන්න ශ්‍රීපාදය වන්දනා කිරීම ආශ්‍රිත පසුබිම් කරගත්ත නිර්මාණයක් නිසා ඒ ආශ්‍රිත භාෂාව තමයි කවිය යොදාගන්නේ. පහලට කරුණා කරනවා. භාෂා භාවිතදී කවියා සෑහෙන සියුම් ලෙස ඒ කාර්යය කරලා තියෙනවා. පහලට කරුණා කරමින් සිත තුලද සැරිසරමි. නිමිත්ත සොයා මේ සතුට හැඟුමේ. ඇයි මට මේ සතුට කියලා හොයමින්. අමතක වූ වචනයක් මෙන් දිවාග ඇති. දනිමි ඒත් නොදනිමි මේ සතුට. කවිය කටවහරේ තියෙන යෙදුම් ගේනවා කවිය ඇතුළට. දිවාග තියෙන අමතක වෙච්ච වචනයක් වගේ. අමතක වූ වචනයක් මෙන් දිවාග ඇති. දනිමි ඒත් නොදනිමි මේ සතුට. කොයිව සිට ආවේද? කොයි වෙසින් ආවේද මේ සතුට? ඔයාවම කල්පනා කර කර යනවා යා. යද්දයට මතක් වෙනවා. යාන්තමින් නමුත් ඇහෙන ගාන්ටාර හඬ මළුවේ සිත රැගෙන ගියා ආපසු අමතක අඳුරු වලා බිඳිමින් බලන්න ප්‍රබල රූපකයක් කවිය ගේනවා. අමතක අඳුරු වලා යාන්තමින් නමුත් ඇහෙන ගාන්ටාර හඬ මළුවේ සිත රැගෙන ගියා ආපසු අමතක අඳුරු වලා අමතක වීම කියන අන්ධකාර වලාකුළු බිඳගෙන උඩට ගෙනිච්ච හිත. වලාකුළු කියන එක ශ්‍රීපාදයක අපි දකින දෙයක්. කවියේ සම්බන්ධ චිත්ත රූප තමයි මවන්නේ. අමතක අඳුරු වලා බිඳිමින්. ඉරසේවය බලන දුම්බර සිට ආ නඩයක් මැදේද. ඒකත් විශේෂයි. ඒ නඩේ ඇවිල්ලා තියෙන දුම්බර ඉඳලා. සාමාන්‍යයෙන් කියන්නේ දුම්බර ගෑල්ලම ලස්සනයි කියලා. උඩු දුම්බර පාත දුම්බර කෙලෝ ලස්සනයි කියලා සාමාන්‍ය මතයක් තියෙනවා. දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේ හිත ගත්තේ නොදුටු විලාසේ ඇයි මග හැර යන්නේ හිතට මගේ නෑවා වන්නේ දුම්බර කෙල්ලෝ මේ දුම්බරින්දලා ආපු නඩයක් මැදින්ද සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා හිරිමල් සිනාපාලා hina වෙලා ඔයා දන්නවද ලාල් හෑගොඩ කවියා වෘතියෙන් කවුද කියලා
ලාල් හැගොඩගේ ජොබ් එක වෘත්තියද ප්‍රොෆෙෂන් එක දන්නවද? එයා ඇවිල්ලා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ගාල්ලේ බත් දෙකම තමයි ලස්සන කෙල්. ඉන්නවා මං කියන්නේ. මල යස්සනියෝ. යස්සනිය වගේ කෙල්ල. බෑ. බත් දෙකම ඉන්නේ. ආයෙත් ආයෙත් මේ අහන්න ලාල් හෑගොඩගේ ප්‍රොෆෙෂන් එක ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෘත්තීය ඡායාරූප ශිල්පී. මේ වෘත්තීය ඡායාරූප ශිල්පියා තමන්ගේ වෘත්තීය ජීවිතයේ ලබා ගන්නපු වෘත්තීය දැනුම භාවිත කළ තුන නිර්මාණයට. අවසාන පේලි හතර කියවන්න. ඉරසේවය බලන දුම්බර සිට ආනඩයක් මැදහිඳ සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා. ඉරසේවය බලන දුහු තාම හිනාන කවුද මන් දන්නේ. ඉරසේවය බලන දුම්බරින්දලා ආපු නඩයක් මැද ඉඳලා දැරියක් hina වුණා. අපේ හිතේම යන සංකල්ප රූපය හරියට පෝට්‍රේට් ෆොටෝ එකක් වගේ. ඔගොල්ලෝ දැකලා තියෙන අර ඉවෙන්ට්ස් වල එහෙම ෆොටෝ ගන්නකොට ෆොටෝග්‍රැෆර්ස්ලා ලස්සන ගෑල් ළමෙක් කියනවා යා ફોකස් කරලා වටේ ඔක්කොම බොඳ වෙන්න ෆොටෝස් ගන්නවා. අන්න ඒ වගේ ෆොටෝ එකක් තමයි හිතේම වෙන්නේ. ඉරසේවය බලන දුම්බර සිටා නඩයක් මැදින්ද සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා. නිසල ඡායා රූපයක් බඳු සංකල්ප රූපයක් මවනවා කවියා. නිසල ඡායා රූපයක් බඳු සංකල්ප රූපයක්. පැහැදිලිද? රයිට්. ඔන්න කවි පන්තිය කරා. අපි කාව්‍ය මුඛ්‍යාංග වලට යන්. අපි අහිංසක කෙල්ලෝ කොල්ලෙක් සෙට් වෙන එකක් නෑ. ඔහොම කියන්න එපා. පසුඳුවයි වගේ දාන්න හරි පසුඳුවයි ගන්න ෆොටෝස් අන්න යාගේ. බලා ගන්න. අනුභූතිය ශ්‍රීපාද වන්දනා ගමනක් ආශ්‍රිත අනුභූතියක්. ශ්‍රීපාද වන්දනා ගමනක් ආශ්‍රිත අනුභූතියක්. වස්තු විෂය මානව ජීවිතයේ විවිධ සිදුවීම්. මානව ජීවිතයේ විවිධ සිදුවීම් වස්තු විෂය කරගත් කවි පන්තිය. කවියාගේ පරිකල්පන ශක්තිය පැහැදිලි වෙන කවියා යොදා ගන්න කාව්‍ය සංකල්පනාවන්ගෙන් විශේෂයෙන්ම කවි පන්තිය පටන් ගන්න තැන තියෙන සිරිපා සීතල නොවේ මේ දැවටෙන්නේ සේද සලුවක් සේ වගේ යෙදුම් වලින් කවියගේ පරිකල්පන ශක්තිය පැහැදිලි වෙනවා. ප්‍රතිභාව අපූර්ව කාව්‍ය සංකල්පනා නිර්මාණය කිරීමේ හැකියාව. මං කැමති ඕකට ගන්න අර ඉරසේ මොකද්ද මේ අමතක අඳුරු වලා බිඳිමින් කියන ප්‍රබල රූපකය කවියගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය පැහැදිලි කරන තැනක්. අමතක අඳුරු වලා බිඳිමින් කියන රූපකය. ව්‍යුත්පත්තිය ගැන ඉතින් ලොකුවට ලියන්න දෙයක් නෑ මේ කවි පන්තියේ. සතතාභ්‍යාසයේ කවිය යනු භාෂාත්මක වික්‍රමයක කියලා කිව්වේ පුතේ මහාචාර්ය විමල් දිසානායක. මහාචාර්ය විමල් දිසානායක. සතතාභ්‍යාසය කියන එක අපි ඕන කවි පන්තියකට ගන්න ඕන එකකට ගන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් කවියා මෙතරම් පහසුවෙන් සිය නිර්මාණ අරමුණු ඉටු කර ගන්නට ඇත්තේ සතතාභ්‍යාසය මගින් ප්‍රගුණ කරගත් කවි ශක්තියන වගේ වාක්‍යයක් අපිට දාන්න පුළුවන්. මේ කවි පන්තියේ භාෂාව උපමාලංකාරවත් රූපකාලංකාරවත් සෞන්දර්යාත්මකයි රිද්මානුකූලයි. උපමාලංකාරවත් භාෂාවක් රූපකාලංකාරවත් භාෂාවක් සෞන්දර්යාත්මක භාෂාවක් රිද්මානුකූල භාෂාවක්. උපමාලංකාරවත් භාෂාවක් රූපකාලංකාරවත් භාෂාවක් සෞන්දර්යාත්මක භාෂාවක් රිද්මානුකූල භාෂාවක් කවිය පාවිච්චි කරනවා. නිසඳස් කාව්‍ය ආකෘතිය. ආකෘතිය නිසඳස් කාව්‍ය ආකෘතිය. දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. සැරි සරමී වගේ උත්තම පුරුෂ ක්‍රියාපද තියෙනවා. ඒ නිසා දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ කවිය යොදා ගන්න උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඊ타ම ඉහළ සංකල්ප රූප ජනනයක්.
සිරිපා සීතල නොවේ මේ කියද්දි ස්පර්ශ ගෝචර සංකල්ප රූපම වෙනවා. ඊට පස්සේ අලුත් ලයකි සැදැහැවතුන්ගේ කරුණා හඬෙහි කියද්දි අලුත් ලයකි තාලයකි ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූපම වෙනවා. ස්පර්ශ ගෝචර සංකල්ප රූපම වෙනවා. ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූපම වෙනවා. දුම්බර සිට ආ නඩයක් මැදහිඳ සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා කියනකොට දෘශ්‍ය ගෝචර සංකල්ප රූපම වෙනවා. ඒ සංකල්ප රූපය නිසල ඡායා රූපයක් බඳු සංකල්ප රූපයක්. සංකල්ප රූප ජනනය අතින් ඊතා ඉහළ කවි පන්තිය. ඊතා ඉහළ කවි පන්තිය. ඊළඟට ඖචිත්‍යය. අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්න කවිය තෝරාගත් භාෂාව ඖචිත්‍යවත්. අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්න කවියා තෝරාගත් ආකෘතිය ඖචිත්‍යවත්. අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්න කවියා තෝරාගත් දෘෂ්ටි කෝණය ඖචිත්‍යවත්. ඒ වගේම කාව්‍ය උපක්‍රම ඖචිත්‍යවත්. ඒ නිසා මේ කවි පන්තිය සමස්තයක් වශයෙන් ගත්තම ඖචිත්‍ය ගුණයෙන් යුක්ත කවි පන්තියක් කියලා අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඖචිත්‍ය ගුණයෙන් යුක්ත කවි පන්තිය. තේමාව මානව ජීවිතවල සිදුවන අහඹු හමුවීම් වල ලියන්න. මිනිස් ජීවිතවල සිදුවන අහඹු හමුවීම් වල සුන්දරත්වය. මිනිස් ජීවිතවල සිදුවන අහඹු හමුවීම් වල සුන්දරත්වය තේමා කරගත් කවි පන්තියක්. මිනිස් ජීවිතවල සිදුවන අහඹු හමුවීම් වල සුන්දරත්වය තේමා කරගත් කවි පන්තියක්. හරි. ඒ කවි පන්තියත් ඉවරයි. කියන බලන්න තාක් පාරක් කවි පන්තිය. කියවන්න. සිරිපා සීතල නොවේ මේ දැවටෙන්නේ සේද සලුවක්සේ සතුටු සිතුවිල්ලක් මිස සිත පුරා අලුත් ලෙයක් නහර වැල් දිගේ ගලයි අලුත් මල් පිපී තිබේ නම් නොදත් අලුත් ලයකි සැදැහැවතුන්ගේ කරුණා හඬෙහි සැහැල්ලුය සිරුර නැත විඩාවක් නිමිත්තක් නැති සතුටකි පහළට කරුණා කරමින් සිත තුලද සැරිසරමි නිමිත්ත සොයා මේ සතුටු හැඟුමේ අමතක වූ වචනයක් මෙන් දිව අග ඇති දනිමි එහෙත් නොදනිමි මේ සතුට කොයිබ සිට ආවේද කොයි වෙසින් ආවේද මේ සතුට යාන්තමින් නමුත් ඇසෙනා ගාන්ටාර හඬ මළුවේ සිත රැගෙන ගියා ආපසු අමතක අඳුරු වලා බිඳිමින් ඉරසේවය බලනා දුම්බර සිට ආ නඩයක් මැද හිඳ සිනාසුනා දැරියක් හිරිමල් සිනාපා. right. නිදහස් කවියේ දෙවෙනි තරංගය අවසන්. අපි ඊළඟට නිදහස් කවියේ පළමු තරංගයේ කවි පන්ති සාකච්ඡා කරන්න ගන්නවා. විභාගයට තියෙන තව දවස් හරියටම 89යි. තව පැය කිහිපයකින් මේක පැය දෙකකින් මේක 88ක් වෙනවා. කාලේ ඒ තරම් වේගෙන් ගලාගෙන යනවා. ඒ නිසා හොඳට මහන්සි වෙලා ගැම්මට වැඩ කරන්න. මම ඔන්ලයින් ළමයින්ට දාලා ඇති මහ විභාග දෙක පේපර් එක. නොලැබුණු ළමයෙක් කියනවා නම් ක්ලාස් ෆීස් ගෙවපු ඒගොල්ලෝ මට මැසේජ් දාලා අලුත් ගෲප් එකට ඇඩ් වෙන්න. මැයි මාසයේ නියමිත ඔන්ලයින් ගෲප් එක හදලා තියෙන්නේ. ඒකට මම අද තා ටිකක් ඇඩ් කරන් දෙනවා ළමයි වැඩ් කරනවා. ඇඩ් වෙලා නැත්නම් මට කියලා ඇඩ් වෙන්න මැයි මාසෙට දාලා ගෲප් එකට. හරි එහෙනම් අපි අතට වැඩිවර කරනවා ළමයි පාඩම් කරන්න. තව පාඩම් කරලා නිදා ගන්න. දිගටම අකණ්ඩව වැඩ කරගෙන යන්න. ගෲප්ස් ගැන අප්ඩේට් එක ගන්න. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. good night.